යාළුවනේ ආයිබුවන්. ඉතින් ඔන්න අපිට කොළඹ බයික් හවුස් ඇවිල්ලා තියෙනවා මේ KTM ඔරිජිනල් ස්පෙයා පාර්ට්ස්. මේ තියෙන්නේ KTM Duke එකේ ඩිස් එක. මේ වගේ ඔක්කොම තියෙන ඔරිජිනල්ම බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස්. මේ තියෙන්නේ මේ පෝක් කොයිල් සීල්. ඒ වගේ මේ තියෙන්නේ තනිකරම මේ KTM ඔරිජිනල්ම පාර්ට්ස්. මේ තියෙන්නේ හැන්ඩල් ස්විච්. මේ ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. කොළඹ බයික් හවුස් අපි විශ්වාසයෙන් තමයි මේවා ඉම්පෝර්ට් කරලා ඔයගොල්ලන්ට දෙන්නේ. මේ ජෙනුයින් KTM ඇස්ලේටර් කේබල්. මේ තියෙන්නේ චේන් එක. මේ රෝද චේන් එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඕනනම් බොරු නම් ජෙනුයින්ම බඩු. මේ වගේ මේ තියෙන හෙඩ්ලයිට් එක ඩියුක් හෙඩ්ලයිට් එක මේ තියෙන්නේ. අපි ඉස්සරහට අපේ සෝෂල් මීඩියා නෙට්වර්ක් වලින් පෙන්නනවා මේ වල ඇතුලේ තියෙන ඔරිජිනල් බඩු. දැන්ට මේ ඔයගොල්ලන්ට මේ අපි ගෙනාපු ගමන් පෙන්නන්න තමයි මේ ගත්තේ. මේ තියෙන ස්පොකට් ඔරිජිනල් ස්පොකට් සෙට්. ඉතින් ඕන අය අපිව ෆලෝ කරලා තියාගන්න. ඉස්සරහට ජෙනුයින් බඩු ගොඩක් එන්න තියෙනවා. මේ තියෙන ලිවර් ඔරිජිනල් පැකට් එකේම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන මේ සයිඩ් මිරර්. මේවා අපි කඩලා අපේ වීඩියෝ වලින් ඉස්සරහට පෙන්නනවා. ඉතින් ඔයගොල්ලෝ ඩියුක් එකක් පදිනවා නම් අපිව සම්බන්ධ කරගන්න. ආයි ජෙනුයින්ම බඩු KTM ජෙනුයින් මේ ගෑස්කට්. තව ඉතින් මේ වගේ ගොඩාක් ඒවා ඇවිල්ලා තියෙනවා. මේ පැකින් සෙට්. ඔයාලට විශ්වාසයෙන් අපෙන් මේවා ගන්න පුළුවන් ඕනම එකක්. ඉතින් එන්න කොළඹ බයික් හවුස් අපි ළඟ KTM බඩු හොයා ගන්න බැරුණොත් අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. අපි ඒ ටික ඔයාලා දෙන්නම්. ඉස්සරහට අපි ගේන්නම් මේ හැම එකක්ම අන්බොක්ස් කරන වීඩියෝ ඔයගොල්ලන්ට. එතකොට බලා ගන්න පුළුවන් මේ කොළඹ බයික් හවුස් අපි ඔයගොල්ලන්ට පෙන්වනවා. මේ තියෙන එකක් හැන්ඩල් ස්විච් එක. ඉතින් මේවයි ගොඩක් බඩු ඇවිල්ලා තියෙන්නේ. ඒ ටික ඔක්කොම අපි බලමු ඉස්සරහට. මේ කේබල් ඉතින් KTM Duke පදින ඕගොල්ලන්ට අන්න මේ ආරංචි අපි ගෙනාවේ කොළඹ බයික් හවුස් අපි ළඟ දැන් KTM ස්පෙයා පාර්ට්ස් තියෙනවා. ඉතින් ඕන අය WhatsApp මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙන්න. Thank you.